ආයිබෝවන් සුබ දවසක් වේවා ලංකාවේ ඉන්න යාළුවෝ හැම දිනකටම. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මාව අඳුරනවා කියලා. මම දමිත් අසංක. ඉතින් මට ගොඩ දවසක් ඉඳලා පුංචි කාරණාවක් ලංකාවාසී මගේ ආදරණීය රසිකාවන්ට, රසිකාවියන්ට, යාළුවන්ට, යෙහෙලියන්ට, නෑදෑයන්ට, සහෝදරයන්ට, හිතවතුන්ට කියන්න පුංචි කාරණාවක් තමයි. ඒ තමයි මට පහුගිය කාලේ ගොඩක් කට්ටිය කතා කරලා දැනුවත් කරා මේ දමිත් අසංකව ප්‍රසංග වලට ගෙන්නලා දෙන්න ලක්ෂ 10 ඉල්ලනවා සහ දමිත් අසංකව බලන්න යන්න රුපියල් 45000 50000 ඉල්ලනවා. මේ ආදී වශයෙන් කණ්ඩායමක් සූදානම් වෙලා දමිත් අසංකව පෙන්වන්න ප්‍රසංග වලට ගෙන්නන්න ලක්ෂ 10ක් එයාට ගෙවන්න ඕන. මෙන්න මේ ආදී වශයෙන් ලොකු මේ ගනුදෙනුවක් යටින් ගියා කියලා. ඉතින් මම හිතුවේ මේක මේ බොරුවක් වෙන්න ඇති, මේ මිනිස්සු කියන්නේ මේ හිතට එන දෙයක් වෙන්න කියලා. පස්සේ හොයලා බැලුවම ඇත්තටම මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඉතින් මම ඊටාම කරුණාවෙන් ඉල්ලනවා මගේ රසිකාවන්ගෙන් අහුවෙන්න නම් එපා ඒ වගේ පිරිසකට. මොකද දමිත් අසංකලා දෙන්නෙක් නෑ ලංකාවේ, ඉන්නේ කෙනා. දමිත් අසංක නම් ඉන්නේ මම විතරයි. මගේ ප්‍රසංග මම බාරගන්නේ. පෞගිය ටිකේ මම රෝගාතුර වෙලා මට මේ ස්නායු ප්‍රශ්නයක් ඇවිල්ලා මම බේත් ගන්න ගිලාවේ මගේ සහෝදරයෙකුට දේනුක කියලා සහෝදරයෙකුට ෆෝන් එක ටික දවසකට දීලා තිබුණා. ඊට පස්සේ මගේ ලොකු සහෝදරයා නලින් ගුණරත්නට දීලා තිබුණා. ඒ ටික දවසකට විතරයි. ඊට පස්සේ මම ආපහු සුවපත් වෙලා ගෙදරට ආවම මම ෆෝන් එක වචන. නමුත් ඒ දෙන්නට මම රසිකයන් දැනුවත් කරන්න විතරයි දීලා තිබුණේ. ප්‍රසංග බාර ගන්න තිබුණා. නමුත් ඒ දෙන්න මේ ලක්ෂ 10 ඉල්ලුවේ නෑ. නමුත් ඒ දෙන්න හැරුණකොට වෙන කණ්ඩායමක් විසින් රුපියල් 30000 ඉල්ලලා තියෙනවා. 30000ක් දුන්නොත් එයාව ගෙනල්ලා දෙන්නම් ෂෝ එකට. මේ ආදී වශයෙන් මෙහෙම ලක්ෂ 10ක් ඉල්ලලා තියෙනවා. ලක්ෂ 10ක් දුන්නොත් දමිත් අසංකව ගෙනල්ලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ ගාන ලක්ෂ 10ක් මට දෙන්න ඕනේ නැහැ. ලංකාවේ රසිකාවියෝ මාව ප්‍රසංගයකට ගෙන්න ගන්න මගේ ගාන තීරණය කරන්න මමවත් දන්නේ නැහැ. මේ ලංකාවේ මිනිස්සු දන්නෙත් නැහැ. ඉතින් ලංකාවේ ජීවත් වෙන්න මට මහ ලොකු වියදමක් යන්නේ නැහැ. නමුත් ඉතින් ලංකාවේ යන විදිහත් එක්ක දැන් ලංකාවේ ඇත්තටම සින්දු කියන්න මානසිකත්වයක් නැහැ. කියන්නේ මේ සුලි කුණාටුවක් ඇවිල්ලා මිනිස්සු අතරමං වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවේ මට මේ සින්දු කියා බාල් නටන්න උවමනාවක් ඇත්තටම පෞගිය කාලේ තිබුණෙත් නැහැ. ඒ වෙලාවේ ඒ ලැබිච්ච අවස්ථාවේ මම වගේ ස්නායු ප්‍රශ්නයත් එක්ක මට වෛද්‍යවරු උපදෙස් දුන්න ප්‍රසංග වලට යන්නත් එපා කියලා. නමුත් මම ඒගොල්ලන්ටත් දැනුවත් කළා. මට රසිකාවෝ ආරාධනා කරනවා ડોක්ටර් මට කොහොම හරි අවසර දෙන්න ප්‍රසංග ටිකට යන්නේ කොහොම. මේ අවසරත් අරගෙන මම මේ නැවතලා කලාස් තියෙනවා. මේ මහා මුදලක් අරගෙන ෂෝ වලට යන්න නෙමේ. ලක්ෂ 10ක් ඉතින් මටත් හම්බෙනවා. ඇත්තටම සතුටුයි. ඉතින් හොඳට කාලා බීලා හෙලිකොප්ටරයක මේ එන්න පුළුවන්. එහෙමනම් මටත් ෂෝ වලට. ඉතින් ඒ නිසා මම කියනවා ඒ වගේ බොරු වලට අහුවෙන්න එපා ලංකාවේ කට්ටිය. ඔයිට කලින්නුත් ඔය වගේ දේවල් කරලා නැති බැරි මිනිස්සුන්ගේ මේ කනකර රත්තරන් බඩු පවා හූරගෙන කාපු සමාජයක් තිබිලා තියෙනවා. ඉතින් අපිට නොදෙන්න මගේ නම මේ පාවිච්චි කරලා මම අද්‍රව්‍ය ප්‍රහාණය කරලා තියෙනවා මේ මාත් එක්ක ළඟ හිටපු උදවිය. ඉතින් මම ඒව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පරිස්සමෙන් මගේ රසිකාවියන්ට මම ඉල්ලීමක් කරනවා. ඊට අමතරව මම ඇත්තටම අවසර දීලා තියෙන්නේ මගේ ගීත ගායනා කරන්න. නමුත් මම ඒගොල්ලන්ට කියනවා පුළුවන් තරම් මම ගායනා කරපු පළවෙනි තනුව මම ගායනා කරන්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙමෙයි විනය. ගායකයෙක් හෝ ගායිකාවක් වුණාම විනය කියන එක පුළුවන් තරම් වේදිකාව උඩදී, මම කියන්නේ ගීතේ ගායනා කරන වේදිකාවක් උඩදී පරිස්සම් කරගන්න විනය. ඊට අමතරව රසිකාවන්ගේ ආදරය රැකගන්න පුළුවන් වෘත්තීය මට්ටමේ ඇඳුම් පැළඳුම් අඳින්න කියන යෝජනාව කරමින් අර ප්‍රෝඩාවට නම් අහුවෙන්න එපා. ඒක මහා මිත්‍යා මතයක්. මම මේ ප්‍රසංග වලට ලක්ෂ 10 ලංකාවේ ගන්නෙත් නැහැ. මට එහෙම උවමනත් නැහැ. මාව රකින්න මහා පෞරුෂයක් වගේ මේ පිරිසක් ලොකු පිරිසක් මං වටේ ඉන්නවා. ළඟ ඉඳලා කන පිරිසකුත් ඉන්නවා. එහෙමත් එකකුත් තියෙනවා. නමුත් ළඟින් ඉඳන් මාව රකින්න පිරිසකුත් ඉන්නවා. දුර ඉඳලා ළඟට ඇවිල්ලා රකින්න පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕන ඔයගොල්ලෝ දමිත් අසංක ගෙන්න ගන්න කාටවත් අල්ලස් නම් දෙන්න යන්න එපා. එහෙම දීලා ඔයගොල්ලෝ අහුවෙලා දුක් විඳින්න එපා. ඉතින් දමිත් අසංකට කතා කරන්න ඕන නම් ඔයගොල්ලෝ ටිකක් දුක් මහන්සි වෙලා හොඳ
සංවිධායකතුමෙක්ගෙන් නම්බර එක ඉල්ලන්න ප්‍රසංගයක් සඳහා නම් ඒගොල්ලෝ මාව සම්බන්ධ කළ දෙයි ඔය චන්දන පලිය වඩන මහත්මයා ඔය ප්‍රසංග සංවිධායකවරු ගාව මගේ නම්බර එක ඕන තරම් තියෙනවා ඔයගොල්ලන්ට එහෙම ඉල්ල ගන්න පුළුවන් ඒ වෘත්තීය මට්ටමේ නිවේදන ශිල්පියෙකුට කතා කරා නම් වෘත්තීය මට්ටමේ ඔය මොක්ෂ ප්‍රසාද් ගාව උනත් අපේ නම්බර තියෙනවා ඉතින් ඉල්ල ගන්න පුළුවන් හරි දෙයකට මේ ඔයගොල්ලන්ට ඔන්න පුංචි පණිවිඩ දෙනවා. හැබැයි අර වගේ රැවටිලිකාරයන්ට බුරුකාරයන්ට නම් හුවෙන්න එපා කියන පුංචි පණිවිඩේ දීලා යන්න තමයි අද ආවේ. අද බොහොම සතුටු දවසක්. අද මගේ මිත්‍රේ මට ඉදිරි වැඩවලට යන්න මේ වාහනයක් අරන් දුන්නා. ඉතින් මේ වාහනේ මම මේ ඉන්නේ මේ සුවපහසු වාහනයක් අරන් දුන්න මට මේ වැඩවලට යන්න ඉතින් මම නම් ගම් කියන්න එපා කියන නිසා කියන්නේ නැහැ. ඉතින් මේ අපේ ජීවිතේ එහෙමයි අපි හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වන්දි. ඉතින් මම මගේ සින්දු කියපු ඒ දරුවන්ගෙනුත් ඉල්ලන්නේ හොඳට ඉන්න හොඳට අඳින්න පළඳින්න රස්තියාදු කාර්ය වගේ හැසිරෙන්න එපා. වෘත්තියට ගියාම මං කියන්නේ ස්ටේජ් එකට ගියාම හොඳට අඳින්න. මුල් ගායකයාගේ ගායනයේ ඒ තනුවම ගායනා කරන්න උත්සාහ කරන්න. ඒකට තමන්ගේ අලංකාර දාන්න යන්න එපා. විශේෂයෙන්ම ඒ මුල් ගායකයෝ ආය අලංකාර දාන්න තියලා ගායනා කරලා නැහැ මුල් ගීත. අපිට උනත් අපි ඒතන අලංකාර දානවා කියන්නේම නොහැකියාව. ඉතින් ඔන්න ඔය පුංචි පණිවිඩ ටික දීලා යනවා. අපේ යාළුවෝ හැමෝටම මම ආරාධනා කරනවා මම මාර්තු මාසේ 1 වෙනිදා ඉඳලා වැඩ දැනට 10කට වඩා අරන් තියෙනවා මේ වෙද්දි. මේ සුලිගුණාටුවේ මේ පොඩ්ඩක් අකීම කියන නිසා මම වැඩ බාර අරන් තියෙන්නේ. ඒ වැඩවලට බලන්න එන්නේ කියලා රසිකයන්ට ආරාධනා කරනවා. මම අර හොරු ටිකට නම් අහු වෙන්න එපා. හොරු ටික නංගම් වලින්ම ඔප්පු කරලා ඉදිරියේදී අපේ රට රකින්න මේ පොලිස් මහතුරුන් නීතියට මම ඒ දැනුවත් කිරීම කරන්න මම වැඩසටහන ලෑස්ති කරගෙන යනවා. මෙන්න මේ පුද්ගලයන් මේ රටට කරනවා මෙන්න මේ වගේ විනාශයක් කියලා මගේ නම පාවිච්චි කරලා කරන විනාශය මම නැති කරන්නත් ඒ කටයුතු කරනවායි කියන පණිවිඩය එල්ලීමත් පොලිසියෙන් ඉල්ලගෙන තමයි මම ඉස්සරහා වැඩවලට ඉන්නේ. නමුත් ඒක නැති කරා කියලා ඔයගොල්ලොන් ඒකට අහු වෙනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. අහු වෙන්න එපා. ඒ වගේ හුරු කණ්ඩායම් වලට එනම් මම ආදරේ ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක්. ජයවා සුබ දවසක්. මම දමිත් අසංක.